හායි මම ගෝසිත පාටි එකකට විශේෂ දවසකට ගෙදරදීම හදාගන්න පුළුවන් සුප්පිරිම මාළු ඩෙවල් එකක් තමයි අද හදන්නේ. ලොකු මහන්සියක් නැතුව හෝටලේ රසටම මේක හදාගන්නේ මෙහෙමයි. වැඩේ පටන් ගන්න කලින් මේකට ඕනි කරන දේවල් ටික ඔක්කොම මේ විදිහට ලෑස්ති කරගන්න. රස නියමෙට ගන්න නම් මුලින්ම මාළු ටිකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු එක්ක සෝයා සෝස් දාගන්න ඕනේ. මෙන්න මේ මාළු ඩෙවල් එකේ නියම රස එළියට ගන්න දේ තමයි දෙහිස්ම. හොඳට කලවම් කරලා පැය භාගයක් පැත්තකින් මැරිනේට් වෙන්න තියාගන්න. පැය භාගයකට පස්සේ තෙල් ටිකක් රත් කරලා මාළු ටික රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕනේ. ගොඩක් හයිය වෙනකල්ම බැද ගන්න එපා. ඇතුළ ජූසි ගතියට ටිකක් තියෙන්න ඕනේ. හරි, අපි යමු දැන් ඩෙවල් එක හදාගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙද්දී ඉඟුරු සුදු ලුණුයි දාගෙන නියම සුවඳක් එනකල් විනාඩියක් වගේ බැද ගන්න ඕනි. ඊට පස්සේ ලුණු, මාළු මිරිස්, අමුමිරිස් සහ කරපිංචා දාලා අඩු ගින්දරේ තප්පර 30ක් කලවම් කරන්න. එළවලු වල ක්‍රන්චි ගතිය නැති වෙන්න දෙන්න එපා. දැන් සීනි, කෑලි මිරිස් එක්ක ලුණු සහ ගම්මිරිස් කුඩු දාලා විනාඩියක් තෙලේ බැදෙන්න දෙන්න. කඩේ තියෙනවටත් වඩා ලස්සන ඩෙවල් පාටක් එන්නේ එතකොටයි. දැන් මේකට කලින් ලෑස්ති කරගත්ත මාළු ටික එකතු කරලා රස මාළු වලට අල්ලන්න තවත් විනාඩියක් හොඳට මික්ස් කරන්න. හොඳට මතක තියාගන්න දැන් චිලි සෝස් දාන්න කලින් අනිවාර්යෙන්ම ලිප් ඔෆ් කරගන්න. සෝස් එක හැම මාළු කෑල්ලකම ගෑවෙනකල් විනාඩියක් විතර කලවම් කරන්න. Subscribe. ඔන්න පාටි වලට කියාපු රසම රස මාළු ඩෙවල් එක රෙඩි. දැක්ක ගමන් කටට කෙලවුනනව නේද?